හරි. අමතක වෙලා තියෙන physics theory මතක් වෙන්නත් එක්ක අපි MCQ ගණක් හදුවා. ඒතර මම MCQ ගණන දැන් ඔයාලට පෙන්නන්නම්. ඔයාලා වීඩියෝ එක නවත්තලා MCQ ගණන try කරලා විනාඩියක් දෙකක් අරගෙන ආපහු වීඩියෝ එක බලන්න. හරි. අපිට ගන්න මෙහිම කියනවා. සෙල්සියස් අංශක 10ක උෂ්ණත්වයේ පවතින වාතය තුල දෙනි තරංගයක ලක්ෂ දෙකක් අතර ගමන් කිරීමට තප්පර 4ක කාලයක් ගත වෙනවලු. වාතයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 දක්වා වැඩි වූ විට දෙනි තරංගයක එම ලක්ෂ දෙක අතර ගමන් කිරීමට ගත වන කාලය තප්පර වලින් කොච්චරද කියලා තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. හරි. අපි පොඩ්ඩක් මේකට සම්බන්ධ තීර ටික චුට්ටක් මතක් කරගමු. හරි. මොකද්ද ගානේ අදහස් කරන්නේ අපි? අපෙන් ගානේ අහනවා වාතය තුල දෙනි තරංග සම්ප්‍රේෂණය වීම සම්බන්ධයෙන්. අපි ඉගෙනගෙන තිනවා වාතය තුල දෙනි තරංග සම්ප්‍රේෂණය වන වේගය එහෙම නැත්නම් ප්‍රවේගය ලියා දක්වන්න පුළුවන් v සමානයි මොකද්ද? වර්ගමූල ගැමා p බෙදීම ρ කියලා සමීකරණය. මේ සමීකරණ චුට්ටක් මතක් කරගත්තොත් මොකද්ද මේ තියෙන්නේ? වර්ගමූල ඇතුලේ ගැමා. මොකද්ද මේ ගැමා කියලා අපි අදහස් කරන්නේ? ගැමා කියන්නේ cp බෙදීම cv. ඒ කියන්නේ මොකද්ද? මෞලික තාප ධාරිතා අතර අනුපාතය. p කියන්නේ මොකද්ද? අදාළ වායුවේ පීඩනය සහ ρ කියන්නේ මොකද්ද? අපි සලකන අදාළ වායුවේ මධ්‍යන ඝනත්වය. හරිනේ. ඒ අනුව මේ සමීකරණය ගත්තට පස්සේ ඔයාලට තේරෙනවා මේකේ පීඩනය හෝ ඝනත්වය විචලනය කිරීමෙන් අපිට වාතයක දෙලි ප්‍රවේගය විචලනය කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් අපි මොකද කරන්නේ? අපි මේ සමීකරණය ප්‍රතිසකස් කර ගැනීමක් සිද්ධ කරනවා වායුව සඳහා PV සමානයි nRT දාලා. ඒ කොහොමද? අපි දන්නවා PV සමානයි මෞල ප්‍රමාණය ලියන්න පුළුවන් ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියලා. ඒකට ඒක වාරයක් RT. එතකොට මට මෙතනින් ඝනත්වය කියන එක මෙහෙම හදන්න පුළුවන් නේද? P සමානයි මම පරිමාව මේ පැත්තට අරන් ආවොත් එහෙම ස්කන්ධය බෙදීම පරිමාව ආදේශ කරලා වාරයක් RT බෙදීම m කියන එක ලියනවා. එතකොට ඔයාලට මෙතන පේනවා ස්කන්ධය බෙදීම පරිමාව අපිට ඇවිල්ලා. ඒ කියන්නේ මොකද්ද? පීඩනය සමානයි ඝනත්වයේ වාරයක් මොකද්ද? RT බෙදීම m. එහෙමනම් මට ඔයාලට තේරෙනවා මෙතනින් මට ගන්න පුළුවන් මොකද්ද? පීඩනය බෙදීම ඝනත්වය කියන එක. පීඩනය බෙදීම ඝනත්වය සමාන වෙනවා මොකද්ද? ඝනත්වය මේ පැත්තට ගෙනාවොත් RT බෙදීම m. RT බෙදීම mට. එහෙමනම් මට මෙන්න මේ සමීකරණ නැවත වරක් ලියා දක්වන්න පුළුවන් කොහොමද? v සමානයි වර්ගමූල ගැමා මේ බලන්න p බෙදීම ρ කියලා තියෙනවා. ඒකට p බෙදීම ρ කියලා තියෙනවා නම් මට p බෙදීම ρ වෙනුවට දාන්න පුළුවන්. මොකද්ද සමීකරණය? RT බෙදීම m කියලා. ඒ අනුව මෙන්න මට මේ සමීකරණය ප්‍රතිසකස් කිරීමක් සිද්ධ කරා. ඒ අනුව දානට අනුව අපිට කියනවා එක්තරා වෙලාවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 10යි. තවත් වෙලාවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි කියලා. ඒකට ඒක කොහොමද මෙතනට බලපාන්නේ? ඒ අනුව මම කිව්වා මේ ගැමා කියන්නේ මොකද්ද? මෞලික තාප ධාරිතා අතර අනුපාතය. කියන්නේ කිසියම් වායුවක් සැලකුවොත් එයාට අදාළ වේග නියතයක්. කොහොමද R කියන්නේ නියතයක්නේ. අදාළ එකම වායුව නම් අවස්ථා දෙකේ සලකන්නේ මෞලික ස්කන්ධයක් නියතයක්. ඒ කියන්නේ ගැමා R බෙදීම m කියන එක කිසියම් අවස්ථාවක් සඳහා නියතයක්. එහෙමනම් මට මේ සමීකරණයට අනුව තේරෙනවා අදාළ ධනීය ප්‍රවේගය, ධනි ප්‍රවේගය රඳා පවතින්නේ වර්ගමූල නිරපේක්ෂ උෂ්ණත්වය මත කියලා. ඒන අදාළ අවස්ථා දෙක මට උෂ්ණත්ව දෙකක් දීලා තියෙනවා. එමනම් උෂ්ණත්ව දෙකට දාලා මට මේ සමීකරණයේ අවස්ථා දෙකකට දාලා බෙදුවොත් මට ලියන්න පුළුවන් V1 බෙදීම V2 සමානයි මූල T1 බෙදීම T2 කියලා. ඒ අනුව ඔයාලට තේරෙනවා මට මෙතනින් වේග අතර අනුපාතයක් ගන්න පුළුවන්. ඒ අනුව මට ගානේ කියලා තියෙන්නේ පළවෙනි අවස්ථාවේ උෂ්ණත්වය කියන සෙල්සියස් අංශක 10යි. හැබැයි හොඳට කල්පනාවෙන් මෙතන උෂ්ණත්වයට ආදේශ කරන්න ඕනේ මොකද්ද? නිරපේක්ෂ උෂ්ණත්වය. නිරපේක්ෂ උෂ්ණත්වය හින්දා 273ට 10ක් එකතු කරලා 283යි කියලා මම ලියනවා. ඊළඟ උෂ්ණත්වය මට දීලා තියෙන්නේ කීයද? සෙල්සියස් අංශක 30. එයා 30 273ක් එකතු කරාට පස්සේ මට තේරෙනවා මෙතනට එන්න ඕනේ 303. අන්න එතනින් මට ගන්න පුළුවන් මොකද්ද? ප්‍රවේග අතර අනුපාතය. ඒ වගේම තමයි ගානේ කියනවා කිසියම් ලක්ෂ දෙකක් අතරනේ ගමන් කරන්න ඕනේ. ලක්ෂ දෙකක් අතර ගමන් කරනවා නම් සමීකරණයට අනුව මොකද සමීකරණය S සමාන ut ට අනුව එකම දුර ගමන් කරන්න ඕනේ අවස්ථා දෙකේ. හැබැයි ප්‍රවේග වෙනස්, කාල වෙනස්. එහෙනම් අවස්ථා දෙකක් සඳහා මට සමාන කරන්න පුළුවන් v1 t1 සමානයි v2 t2. ඇත්තරම මට මෙතනින් ගන්න පුළුවන් නේද ප්‍රවේග අතර අනුපාතය. එහෙමනම් මම v1 බෙදීම v2 ගන්නවා. එහෙනම් මට තේරෙනවා v1 බෙදීම v2 සමානයි t1 මේ පැත්තට ගෙනාවොත් t2 බෙදීම t1 කියලා. එහෙනම් දැන් මම මොකද කරන්න ඕනේ? මේ පද දෙක මේ පදේ ගිහිල්ලා මෙතනට ආදේශ කරන්න. එතකොට බම් මට මෙතනට එනවා 283 බෙදීම 303. ඒක සමාන වෙනවා නේද? එහෙනම් T2 බෙදීම T1. T1 කියන්නේ මොකද්ද? සෙල්සියස් අංශක 10 අවස්ථාවේ අදාළ ලක්ෂ දෙක අතර ගමන් කිරීමට ගතවන කාලය. ඒක ගානේ දත්තයක් විදිහට දීලා තිනවා තප්පර 4යි. එහෙමනම් මට තේරෙනවා මෙතනදී දෙවෙනි අවස්ථාවේදී ගමන් කිරීමට ගතවන කාලය T2 නම් T2 සමානයි 4 මේ පැත්තට හරස්කම කරන්න 4 වාරයක් වර්ගමූල 283 බෙදීම 303යි තප්පර කියලා. ඒ අනුව මට උත්තරේ එන්න ඕනේ මොකද්ද? 4 බෙදීම 283 මාරයක්
303. ඉතින් ඔයාලට තේරෙන්න ඕනේ ධනි ප්‍රවේගය හා සම්බන්ධ. ඒ කියන්නේ දෝලන හා තරංගවල ධනි ප්‍රවේගය හා සම්බන්ධ MCQ එකක් ආවොත් මෙන්න මේ තියරි ටික පාවිච්චි කරලා අපිට මේ විදිහට MCQ ගානක් හදන්න පුළුවන් කියලා. ඉතින් මෙතන ඉස්සරහටත් ඔයාලට මේ විදිහට තියරිත් මතක් වෙන විදිහට MCQ හදන්න ඕන නම් අපේ WhatsApp channel එකත් එක්ක එකතු වෙන්න.